අද දරුවන්ට කියලා දෙන්න යන්නේ ඉවසීම සහ සමබරතාවය කොහොමද රැකගන්නේ කියලා. ඉතින් මේ විල්යායක් මැද්දේ තියෙන ලස්සන පොල් වත්තක පොඩි ඇලවල් 2-3ක්ම තියෙනවා. ඉතින් එක කණ්ඩියක් අනිත් කණ්ඩියට යා කරලා තියෙන මේ පුංචි පාලමෙන් දරුවෝ මේ එගොඩ වෙන්නේ හරිම පරිස්සමෙන්. ඉතින් පල්ලෙහා වැටුනොත් වතුර තියනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ඉතින් මේ ලෑලි පාලමෙන් එගොඩ වෙලා ටික දුරක් යනකොට අපිට හම්බෙනවා ඒ දණ්ඩක්. ඇත්තටම මේකට ඒ දණ්ඩ කියලා කියන්න බෑ. ඔන්න ඉතින් ඉස්සෙල්ලම ටීචර් ගිහිල්ලා කොහොමද මේ ඒ දණ්ඩ යන්නේ කියලා දරුවන්ට පෙන්නනවා. ඒ වගේම මගේ දරුවෝ ඉන්නවා උදේ හවහ මේ ඒ දණ්ඩෙන් එගොඩ වෙන. ඉතින් මේ එක්කෙනෙක් ගිහින් අනිත් දරුවන්ට එයා යන විදිය පෙන්නනවා උදේ හවහ මේ ඒ දණ්ඩෙන් එගොඩ වෙන විදිහ. ඉතින් ඒ අනුව තමයි අනිත් දරුවෝ යන්නේ. ඇත්තට මේ දණ්ඩ කියලා කියන්නේ එක දණ්ඩක් හරස් කරලා හදන පාලමක් වෙන දෙයක්. නමුත් දරුවන්ට එක දණ්ඩ කියන්න බැරි නිසා තමයි මේ